පළාත් පාලන මැතිවරණ 2025 වර්ෂය සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයේ වශයෙන් 2025 මැයි මාස 6 වෙනි දින මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම මැතිවරණය නිදහස් සහ සාධාරණ මැතිවරණ වශයෙන් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය උපරිම හැකියාවෙන් යුක්තව මේ වන විට කටයුතු කරමින් පවතිනවා. එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සඳහා ක්‍රියා කිරීම, ඒ වගේම මැතිවරණ ප්‍රචාරක රැලි සහ අනිකුත් රැස්වීම් සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එමෙන්ම පසුගිය මාර්තු 3 වෙනි දින නාම යෝජනා කාල සීමාවෙන් ආරම්භ වූ දින සිට පසුගිය දින 21 කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ 16ක් පමණයි. ඒ අනුව ඉතා අවම වශයෙන් මෙම ක්‍රියා වාර්තා වන බවටයි දැනට අපිට නිරීක්ෂණය වන්නේ. මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 32ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර අපේක්ෂකයන් 10 දෙනෙක් සහ අනිකුත් පුද්ගලයන් 22ක් වශයෙන් උයි එම පුද්ගලයන් 32 දෙනා සමන්විත වන්නේ. මෙම මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඉතා තදින් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරනු ලබනවා. ඒ අනුව සියලු දෙනාගෙන් මෙම මැතිවරණ නිදහස් සහ සාධාරණව පැවැත්වීම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන මෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එමෙන්ම මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු කළ යුතුයි. එසේ කටයුතු නොකළහොත් මැතිවරණයෙන් අනතුරුව එම පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන ලබනවා. පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු මෙම මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 1239කට එරෙහිව මේ වන විට විමර්ශන ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මෙම පළාත් පාලන මැතිවරණයේදීද මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු කරන මෙන් අපේක්ෂකයන් ඇතුළු අනිකුත් තැනැත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේමයි මෙම ඉදිරි මැතිවරණ කාල සීමාව තුළ ප්‍රචාරක රැස්වීම පැවැත්වෙන අවස්ථාවලදී ඒ සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දීම සඳහා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කිරීමටත් අවශ්‍ය කරන අමතර පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් ස්ථාන මගින් ලබා දීමටත් මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් අපි සකස් කර තිබෙනවා. කෙසේ වුවත් ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් සියලුම අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම ඉදිරි මැතිවරණය මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා අවම වශයෙන් වාර්තා වීමට කටයුතු කළ ආකාරයටම ඉදිරි කාල සීමාවේදීත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව මෙම මැතිවරණය නිදහස් සහ සාධාරණව පැවැත්වීම සඳහා ඔබගේ සහයෝගය ශ්‍රී ලංකා පොලිසිය වෙතට ලබා දෙන ලෙස ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා.